Okay guys, මේ channel එකේ දාන first video එක තමයි මේ තියෙන්නේ. එතකොට මට මේ කියන්න ඕනේ මම trading කියන trading කියන industry එකේ දැක්කේ මොනවද? ඒත් එක්කම මේකෙන් කොහොමද ඇත්තටම සල්ලි වන්න මේකෙන් සල්ලි වන්න පුළුවන්ද? ඒ වගේ දේවල් කතා කරනවා. ගොඩක් ලංකාවේ beginners සහ intermediate traders අතර තියෙන ප්‍රශ්න මම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඒකින්ද වීඩියෝ එක skip නොකර බලන්න. ඔයාලට ගොඩක් ලොකු දේවල් දැනගන්න පුළුවන්. ඒත් එක්කම කියන්නම් ඔයාලා ට්‍රේඩ් කරලා සල්ලි වන්න බලන් ඉන්නවා නම් ඔයාලගේ අදහස් සමහරට මේකෙන් ග්‍රස් වෙන්න පුළුවන්. මොකද මම මේකෙ තිත්ත ට්‍රේඩින්ග්ම කියනවා. ඒත් එක්කම මම කියන්න ඕනේ මම ට්‍රේඩ් කරාම මම ගොඩක්ම ට්‍රේඩ් කරන්නේ forex තමයි. forex එක තව cryptocurrency side in trade කරනවා. ඉතින් cryptocurrency වල හොඳ දෙයක් ඔයාලට දෙන්න පුළුවන්. ඒකට මම හිතනවා ගොඩක්ම ලංකාවේ කට්ටිය interested cryptocurrency trading වලට. අපි බලමු මේක ඔයාලා කොහොමද දේවල් ටික හරියට කැලේ කරන් යන්න කියලා. හරි guys, ඉතින් මම මේවා පොඩි presentation එකක් හදලා තිනවා. මේකේ ඔයාලට මට කියන්න ඕන දෙයක් තියෙනවා. මම මේක දාලා තිනවා ultimate guide to make profits in these financial markets කියලා. මේකේ ගොඩක්ම මේ market financial market කිව්වම ඕනම chart එකක් එහෙම නැත්නම් ඕනම indices එකක් ඒක ගත්තාම ඒකේ ඉන්නවා smart money entity එකක්. smart money entities කියන මොනවද? pension firms, පස්සේ hedge funds වගේ කට්ටිය තමයි smart money entities කියන්නේ. ඒක අපි smart money කියන්නේ යාළුවාට අපිට වඩා 3 ගුණයක් කැලේ experience එක වැඩි. ඒත් එක්ක මට කියන්න උනේ අර trading insights එහෙම තියෙනවා. ඒත් එක්ක සමහර brokers ඉන් බයාට liquidity provide කරන සල්ලි වලට. එතකොට liquidity කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් simply ඔයාලගේ stop losses කොහෙද තියෙන්නේ කියලා broker ඒ කියන්නේ brokers provide කරන hedge funds ඒ වගේ firms වලට financial firms වලට ඒකේ ඒතකොට තමයි ඔයාලා expect සමහරවිට දැක්ලා ඇති සමහර broker firms මේක ගොඩක්ම දන්නේ forex කරන කට්ටිය. ඔයාලගේ SL එක hunt කරලා තමයි ඔයාලගේ take profit එකට යන්නේ. හැබැයි වෙන chart එක බලුවම එහෙම වෙලා නැහැ. ඒකට අපි කියන manual manipulation කියලා. ඔයාලගේ broker විසින් ඔයාලව manipulate කරලා ඔයාලගේ stop losses hunt කරලා දානවා. ඒකට මේකට කාරණා ගොඩක් එකතු වෙන්න පුළුවන්. සමහරවිට ඔයාලගේ broker ඇත්තටම ඔයාලගේ සල්ලි financial markets වලට යවන්න නැතුව එතන simulated trading environment එකක් හදලා ඔයාලට පෙන්නනවා වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයා සල්ලි හැදුවොත් ඒ කියන්නේ සල්ලි හෙව්වොත් එයාලට සල්ලි දෙන්න යනවා. ඒතකොට එයාලට loss එකක් එයාලගේ පැත්තේ. ඒතකොට ඒවට කැමති නැති නිසා මේ වගේ manual manipulation සහ ඔයාලගේ stop losses අනිත් entities වලට එහෙම නැත්නම් smart money entities වලට provide කරලා යාලා සල්ලි වන්නේ. ඕක එක method එකක්. ඉතින් මේ trading වල තියෙන smart money entities ratio එක වශයෙන් ගත්තොත් 10% market එකේ ඉන්නේ 10%ක් හෝ 20ක්. ඒ වගේ 70% market එකේ ඉන්නේ. හැබැයි ඒ 20ට හෝ 10%ට පුළුවන්. ඒතර 90%ම කරකොල දාන්න. හරියට ගත්තොත් essence smart money කට්ටිය මෙච්චර ඉන්නේ. ඒතකොට retail traders මෙච්චරක් විතර ඉන්නවා. මෙන්න මේක නිකන් ප්‍රතිරෝධයක් කියලා හිතන්න. මේක ලස්සනට කරකොල ගන්න පුළුවන්. ඔන්න ඔහොම දෙයක් හිතාගෙන ඉන්න. ඊට පස්සේ ඉන්නවා retail traders. ඔයා සහ මම වගේ අය retail traders. ඔයාලා දැනගන්න ඕන දෙයක් තියෙනවා. කවුරු මොන බයිලා social media වල කිව්වත් යා essence trade කරත් ICD trade කරත් Enigma trade කරනවා කියලා කිව්වොත් call back දෙව ඕන එකක් වෙන්න පුළුවන්. එයා අදාළ වෙන්නේ retail trader කියන කැටගරි එකට. මේ retail trader කියන්නේ පොඩි ප්‍රමාණෙන් සල්ලි දාලා trade කරන කට්ටිය. පොඩි කිව්වට මේ hedge funds එකත් එක්ක බලනවා. ගොඩක් පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ hedge fund ළම සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 100 200 වගේ trade කරන කට්ටිය ඉන්නේ. හැබැයි මෙන්න මේ කට්ටිය retail traders ගොඩක් කලාවට බොහොම පොඩි කාණකින් trade කරන්නේ. හැබැයි මම කියන්නේ මේක success rate එක කියන්නේ superior success rate එක තියෙන්නේ 100%යි. මම මේ වීඩියෝ පටන් ගන්න ටිකක් කළා යනකම් කියනවා. ටිකක් කළා ගියට පස්සේ කියනවා මේ 100% ඇතුලේ ඇත්තම කිව්වොත් මමවත් නැහැ. මට මේ වීඩියෝෙන් කියලා දෙන්න ඕනේ රියල් එක තමයි ගොඩක්ම. මේ ට්‍රේඩින් කරද්දී මේකේ මම සක්සස් එක දැක්කේ මේකේ ඔයාලට තියෙන ඕන දේවල් ටිකක් තියෙනවා. හරිද? ඒතකොට මෙන්න මේ retail traders trade කරන methods තියෙනවා මම වයිසාර මේ වීඩියෝ කතා කරන්න. ඉතින් මෙයාලා jump plan එකකට තමයි වැඩ කරන්නේ. ඒත් trading කියන එක business එකක් වශයෙන් සලකන කට්ටිය ඉන්නවා. gambling විදිහට සලකන කට්ටියත් ඉන්නවා. ඉතින් මේක gambling විදිහට නැතුව business එකක් වශයෙන් සලකන් කරනවා නම් ඔයාලට තියෙන ඕන දේවල් කර්ම පහක් තියෙනවා. එකක් තමයි solid trading plan එකක් තියෙනවා. මේක අනිවාර්යයි.
solid trading plan එකක් තිබ්බම වෙන්නේ ඔයාලා loss තියෙන පස්සේ අඩු වෙනවා. ඔයාලගේ winning rate එක වැඩි වෙනවා. ඒකට අපි කියනවා strike rate කියලා. එතකොට ඒ strike rate එක වැඩි වෙන්න ඔයාලගේ psychology වලට හදාගන්න ලේසි, ඔයාලට positive mind එකේ ඉන්න ලේසි. ඒත් එක්කම ඔයාලට සල්ලි වඩ ලේසි. ඒත් එක mindset එක. මේ mindset කියන එක ගොඩක්ම දරුණුවට බලපානවා trading වල. සහ ඕනම දෙයකට ඔයා හිතින්දා life එක කරනවා. මේ mindset හදාගන්න දේවල් ගැන මම ඉස්සරහට videos කියන්නම්. management කියන එක ගත්තට පස්සේ trade management ඒත් එක්ක තියෙනවා money management ඔයාගේ ගොඩාක් දේවල් අදාළ වෙනවා මෙන්න මේ trade කියන්නේ management category එකට. ඉතින් මේවා ගොඩක් කට්ටිය ලංකාවේ කියලා දෙන්නේ නැහැ. ගොඩක්ම මට අහන්න ලැබුණු දේවල් ටිකක් තියෙනවා. ගොඩක්ම ඔයාලව mentorship programs වලට එහෙම නැත්නම් courses වලට ගන්නවා මෙන්න මේ management කියන කැලල සහ mindset කියන කැලල හරියට දෙන්නේ නැතුව solid trading plan එකක් ඕන එකට දෙන්න පුළුවන්. මේ mindset කියන management කියන එකයි දෙන්න පුළුවන් experience traders අතර විතරයි. ඒත් එක්ක මෙන්න මෙතන තියෙනවා discipline කියලා. මේ discipline කියන එක mentor කෙනෙක් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි දෙන්න බෑ මේක. මේක හදන්න පුළුවන් දෙයක් තමයි. ඒ කියන්නේ ඒක තමන් විසින්ම හදා ගන්න ඕන දෙයක්. ඉතින් මම මේකට පොඩි ටිප් එකක් දෙන්නම්. ඔයා ලයිෆ් එකේ කරන හැම දෙයක්ම කියනවා. ඔයාගේ ලයිෆ් එකේ එදින්දා ඔයා කරන දේවල් discipline එක හදු consistency කමදේ කරගෙන යන්න. එතකොට discipline එක normally හැදෙනවා. ඒත් එක තමයි continuous cash flow කියන්නේ. කියන්නේ ඔයාලට අමතර අතිරික්ත ආදායම කියන නැත්නම් excessive income එකක් තියෙන්න ඕනේ. trade කරද්දී හේතුව මේ trading කියන දෙයට නිකන් ඔහේ මෙහේ සල්ලි දාන්න යන්න එපා. මේක 90ක් සල්ලි නැති කරගන්න එන place. හරිද? trading කියන එකට ගොඩක් මිනිස්සු ඇබ්බැහි වෙනවා. මේක සූදුවක් වගේ කරන්න යනවා. ඒකයි ලංකාවේ trading කියන එක rules එම පොඩ්ඩක් අමුත් ඒ කියන්නේ ටිකක් සැර rules එම දාලා තියෙන එකයි. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාලා ඔළුවේ තියාගන්න. මෙන්න මේ 90ක්ම මේක නැති කරලා දාන්න. ඒ කියන්නේ සල්ලි නැති කරලා දානවා මේක ඔයාවත් නැති කරලා දාන්න පුළුවන්. එන්ද continuous cash flow එකක් එන්න ඕන කියන්නේ ඔයාට බෑ trading වලින් ඔයාගේ life එක කොට දාන්න. ඒ කියන්නේ මේක කොට එන්න place එකනේ මේක trading කරනවා හොඳට සල්ලි තියෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ. සාමාන්‍යයෙන් ඔය course mentorship promote කරන කට්ටිය ඔය A level O level කරන කොල්ලෝ කෙල්ලොන්ග මේකට දාන්න යන්න එපා. මේකට එකපාරට දාන්න බෑ. experience එක ගන්න හොඳයි. එහෙම නැතු ආද තන කතාව continuous cash flow එකක් නැහැ. එහෙම වුණාම මේ trading කියන journey එක ගෙනියන්න පොඩක් අමාරුයි. හරිද? ඔන්න ඕක අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක්. ඉතින් මෙන්න මේ පහ හරියට තියනවා නම් ඔයාලා trading වල ගොඩ යන්න පුළුවන්. මෙන්න මේ පහ හදන්න විතරක් යනවා. ඒ කියන්නේ මෙන්ට කෙනෙක් කවුරුත් නැතුව හදන්න යනවා. අනිවාර්යෙන් අවුරුදු 5ක්වත් යනවා. හරිද? ඒක කියන්න ඕන දෙයක් අවුරුදු 5ක්වත් යනවා. මෙන්ට කෙනෙක් හරි කවුරු එක්කෙනෙක් හිටියත් ඔයාලා අඩුව අවුරුදු 1ක් හෝ අවුරුදු 2ක් යනවාම තමයි. මේක කවුරු කිව්වත් මේක තමයි තිත්ත ඇත්ත. කවුරු මොනවා කිව්වත් වැඩේ ඔහම වෙනවා. ඒකට තව තියෙනවා trading methods කියලා එක. trading methods ගත්තට පස්සේ මම මෙතන කිසිසේත්ම support and supply and demand essence ICT ගහන කට්ටියව නිකන් වෙන් කරනවා කියලා නිකන් කොන් කරනවා කිසි ඉන්න නැහැ මෙතන වෙන්නේ. මෙහෙම දේවල් තියෙනවා. ඒ වල තියෙන pros and cons තමයි කියන්නේ. trading methods ගත්තට පස්සේ support and demand කියලා එකක් තියෙනවා. support and demand කියන්නේ මොකද්ද? continuously rejections වෙන්න උතනක් continuously supports වෙන්න උතනක් තමයි අපි support and demand කියලා ගන්නෙ. එතකොට අපි fast chart වලදී bacteries බලන එක හරි identify කරගන්න. ඒතර මේකට supply and demand and psychological levels අදාළ වෙනවා. ඒක ගොඩක් කටි දන්නේ support and demand දාන හැබැයි ඒක දැනගෙන ගියොත් ලොකු match එකක් ගන්න පුළුවන්. මේකෙන් සල්ලි කරන කට්ටිය නැතුව නෙවෙයි ඉන්නවා. හැබැයි මේකෙන් සල්ලි වනොත් ඔයාලට අනිවාර්යෙන් හොඳ mindset එකක්, හොඳ management එකක්, හොඳ discipline එකක් තියෙන්න ඕනෙමයි. මේකෙන් සල්ලි වනවන. ඒතර advanced supply and demand කිව්වම මේකට හා සමානව යන්නේ. හැබැයි මේකේ තියෙනවා වෙනම supply and demand cannon store ලා ගහන විදියක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. කයික මේකට ටිකක් ඇඩ්වාන්ස් කරලා තියෙනවා. එතනින් පස්සේ තියෙනවා SMC concepts. ඒ කියන්නේ smart money concepts. මේක ඇවිල්ලා මේ advanced supply and demand වලට චුට්ටක් කියන ටිකක් ඇඩ්වාන්ස් කරලා ඒක මේකේ තියෙන inducement and liquidity concepts. ගොඩක්ම මිනිස්සු අඳුරගත්තේ මෙන්න මේ SMC කියන concept ලෝකෙට ඉදිරිපත් කරාට පස්සේ. එතකොට මේක හොඳයි. මේකෙන් තියෙන SMC වල තියෙන එකම අවුල තමයි වාට හරි trading psychology එක manage කරගන්න බෑ. ඒත් එක trade management එක හොඳට යන්න ඕනේ. හොඳ discipline එකක් සහ consistency එකක් වාගේ තියෙන්න ඕනේ.
ඔයාට මේ ට්‍රේඩින් සයිකොලොජි එක මේන්ටේන් කරන්න ටිකක් අමාරු එසෙන්සි ගන්න. ඇඩ්වාන්ස් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් ගහද්දි තියෙන ප්‍රශ්නේ තමයි ඔයාලට ඩිසිප්ලින් එකක් හදාගන්න ටිකක් අමාරුයි. දකින එකට ගහන්න. හරිද? ඒක පොඩි ප්‍රශ්නයක් තමයි. ඒතකොට මෙන්න SMC ගහද්දී යම් කිසි රේන්ජ් එකකට තමයි ප්ලේ අවුට් කරන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඒතකොට මෙන්න මේ තියෙන මම කියන්නේ ටෙක්නිකල් ඇනලිසිස් මෙතඩ් මේ කියන්නේ. මේ මෙතන ෆන්ඩමෙන්ටල් කිසිම දෙයක් මම කියන්නේ නැහැ දැන්ම. ඊට පස්සේ තියෙනවා ගොඩක් කට්ටිය ට්‍රේඩ් කරන එක කියන්නේ සාමාන්‍ය ලංකාවේ ගොඩක් ට්‍රේඩර්ස් ට්‍රේඩ් කරන එක තමයි ICT. එහෙම නැත්නම් ඉන්දියන් සයිකල් ට්‍රේඩර් කියන්නේ. එතකොට මෙන්න මේ ඉන්දියන් සයිකල් ට්‍රේඩර්ගේ තියෙන කන්සෙප්ට්ස් ඇවිල්ලා ගත්තොත් අපිට තියෙනවා මේකේ time and price TNP. ඒ කියන්නේ ටයිම් එකට ප්‍රයිස් එක හැසින්න විදිය තමයි මේක ගොඩක් බයන්නේ. ඒතකොට මෙයාගේ ගොඩක් හොඳ දේවල් ටිකක් තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. මම ආයි කියනවා මම මේ ICT ඉඳලා මෙයා යර කරනවා නෙමෙයි. මම පෞද්ගලිකව පර්සනලි ට්‍රේඩ් කරන ICT කින්ද මම කියන්නේ ටයිම් and price මේක යන්නේ. මම මේ ඔක්කොම ට්‍රේඩ් කරලා තියෙනවා. සපෝට් රෙන්සන් මම 2 years ට්‍රේඩ් කරලා තියෙනවා. එතකොට මම කියන්නේ ලයිව් සල් වල ඇඩ්වාන්ස් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක මම 1.5 වගේ ට්‍රේඩ් කරලා තියෙනවා. SMC 1 year වගේ ට්‍රේඩ් කරලා තියෙනවා. ඊට පස්සේ මම අන්තිමට ආවා. ඉන්න සයිකල් ට්‍රේඩ් ගා ICT ගේ ට්‍රේඩින් මෙතඩ්ස් ෆෝලෝ අප් කරන්න. ඉතින් මෙන්න මේ ICT ට්‍රේඩින් මෙතඩ්ස් ෆෝලෝ අප් කරන්න කියන හේතුව තමයි මේකෙන් ඇත්තටම ගියොත් ඔයාලම කට්ටියක තියෙන ලොජික් අඳුර ගන්න. ඒ කියන්නේ හැම දෙයකම රීසන් එකක් අඳුර ගන්න. ඉතින් ගොඩක්ම මේක ගෙවම් ඔයාලට ටයිම් ඇන්ඩ් ප්‍රයිස් ඇතුළත් කරගෙන ෆ්‍රේම් කරලා ට්‍රේඩින් ස්ට්‍රැටජිස් හදාගන්න පුළුවන්. ට්‍රේඩින් සිස්ටම්ස් තියෙනවා හොඳ සොලිඩ් ට්‍රේඩින් සිස්ටම්ස් තියෙනවා. ඒවත් යූස් කරලා බලන්න. ඒ වගේ දේවල් ඇත්තටම ගියොත් ප්ලේ අවුට් කරලා බලන්න. හරි. ඉතින් මේක මට මේ ටික කියන්න ඕනුනේ ඔයාලා හිතන තරම් සුන්දර දෙයක් නෙමෙයි මේ ට්‍රේඩින් කියන්නේ. ඔය පෙන්නන කිසිම සුරංගනා ලෝකයක් නැහැ මේකේ ඇත්තටම කිව්වොත්. මොකද ට්‍රේඩින් කියන එක ඇත්තටම කිව්වොත් ගොඩාක්ම මයින්ඩ්සෙට් එක තමයි බලවන්න. ඔයාලා කියන්නේ දැන් ඔයාලා සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරන්න ඉද්දි ගොඩක් ලා ඔයාලා ග්‍රීඩ් එක වගේ එනවා. ග්‍රීඩ් එක කියන්නේ තණ්හා. ඉතින් ඔන්නෝ අපි මැනේජ් කරන්න දැනගන්න ඕනේ. ඉතින් ඒත් එක්කම අතාරින්න හුරු වෙන්න. ඉතින් ඒවා නැතුව මේ ට්‍රේඩින් කියන එක කරන්න බෑ. ඔයාලා මොන හරි දෙයක් මේ වීඩියෝ එකෙන් කරගත්තා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. යාළුවෙක් කෙමින් නම් අමාරු වැටෙනවා කියලා හිතාගෙන ඉන්නවා නම් එයාට මේ වීඩියෝ අනිවාර්යෙන් ෂෙයා කරන්න. මම අතර ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. අට මොන හරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අපි රිප්ලයි කරනවා. ඔයාලට සුබ දවසක්.